හායි කොහමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. අපිත් සුපුරුදු විදිහට හොඳින් ඉන්නවා. ඔන්න මට කෑම පාර්සල් 40ක් විතර හදන්න වුණා. මට හිතුණා මම ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. මම මේකේ මෙනු එක විදිහට යොදාගත්තේ කහබත්, හුනිසු බැදුම, මාළු, ඒ වගේම පරිප්පු. ඊට අමතරව පපඩම් එකතු කරගත්තා. ඔයාලා මේ වීඩියෝ එක බලාගෙන යන්නකෝ. මම ඔයාලට කියන්නම් මම ගත්ත ද්‍රව්‍ය වල ප්‍රමාණය. මේ වගේ කෑම වේලක් ඔයාලට හදන්නම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. කෝනිසු ටෙම්පරාදුවට කෝනිසු ග්‍රෑම් 200ක්, ඒ වගේම කෑලි මිරිස් ග්‍රෑම් 75ක් තමයි ඕනේ. හාල් ගනිද්දී නම් මගේ අතින් පුංචි අතපසුවීමක් වුණා. මම කිලෝ 6ක් ගත්තා. හැබැයි මේ ප්‍රමාණ වලට කිලෝ 6ක් වැඩි. කිලෝ 5ක් ගත්තනම් හොඳටම ඇති. ඊට අමතරව මාළු කිලෝ 2ක්, ඒ වගේම පරිප්පු කිලෝ 1ක්, පපඩම් ග්‍රෑම් 150ක් තමයි මට මේ සඳහා අවශ්‍ය වුණේ. ඊට අමතරව කහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුන පහ කුඩු, අමු තුන පහ කුඩු, ඊට අමතරව රතු ලූණු, බී ලූණු, සුදු ලූණු, කරඳ මුංගු, කරාඹු නැටි, ඒ වගේම කුරුඳු පොතු, ඉඟුරු, අමු මිරිස්, රම්පේ කරපිංචා, ඇස්ට්‍රා, පොල් තෙල්, පොල් ගෙඩි 4ක කිරි. මේ සඳහා මම යොදාගත්තා. තව දෙයක් මම ඔයාලට කියන්නම්. මේ සඳහා මම කිසිම කෘත්‍රිම රසකාරකයක්, වර්ණකාරකයක් යොදාගත්තේ නැහැ. මම විශේෂයෙන් කෑම සුවඳ කරගන්න යොදාගන්න දෙයක් තමයි මාළු මිරිස් කියන්නේ. අපි මොන හරි ටෙම්පරාදු කරනකොට මාළු මිරිස් කරලක් හරි කරල් භාගයක් හරි දැම්මොත් කෑමවල අමුතුම සුවඳක් එනවා. ඒ වගේම මාළු යද්දී කොරකා, ගම් මිරිස්, කරඳ මුංගු මේ ටික මම මිරිස් ගලේ අඹරලා තමයි අරගත්තේ. මේ වීඩියෝ එකේ පුංචි අතපසුවීමක් නම් තියෙනවා. මොකද දන්නවද? මම පරිප්පු ව්‍යංජන යද්දී සේරම රෙකෝඩ් කරගෙන, හැබැයි අන්තිමට පරිප්පු ටික ටෙම්පරාදු කරගන්න එක වීඩියෝ කරගන්න නම් බැරි වෙලා. පරිප්පු ව්‍යංජන යද්දී මම විශේෂ දෙයක් කරනවා. ඔයාලත් සමහර විට මෙහෙම කරනවා ඇති. පරිප්පු ටික අරගෙන සෝදනකොට මම ඒකට ලුණු ටිකක් එකතු කරලා වතුර චුට්ටක් දාලා හොඳින් කලවම් කරලා හොඳින් සෝද ගන්නවා. එහෙම කරාම ඉතාම හොඳට පරිප්පු ටික පිරිසිදු වෙනවා. ඒ වගේම මම පරිප්පු වලට මිරිස් කුඩු එකතු කරගන්නේ නැහැ. මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දී ඔයාලටත් මෙහෙම ප්‍රමාණයකට කෑම උයන එක ගැන යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. Não, tava com negócio. Jadi, kira mami kalpana kare. Sorry.
බත් එක හොඳින් තැම්බුණාට පස්සේ මම මේකට පොල් ගෙඩි 4ක මිටි කිරි එකතු කරගත්තා. බත් එකේ පියන හොඳින් වහලා විනාඩි 20ක් විතර ගිනි අඟුරු උඩ තිබ්බම බත් එක පිට ඕන ප්‍රමාණයට හොඳට තම්බවන්න පුළුවන්. අපේ ජීවිතයේ සමහර තැන්වලදී මේ වගේ අවස්ථාවන් වලට මුහුණ දෙන්න වෙනවා. බෑ කියලා බෑනේ. අපි මේ වෙලාවත් තනියෙන් හරි උයන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ඔයාලා ගත්තා නම් ඒක මට ලොකු සතුටක්. ඒ වගේම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මින් ඉදිරියටත් අපිත් එක්ක මේ වගේම වීඩියෝ වල රැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.